शिवे सर्वार्थसाधिके शरण्ये त्र्यम्बके गौरी नारायणी नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ जयन्ती मङ्गलकाली भद्रकाली कपालिनी दुर्गा क्षमा शिवधात्री स्वाहा स्वधा नमोऽस्तु ते। जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ जयन्ती मङ्गलकाली भद्रकाली कपालिनी दुर्गा क्षमा शिवधात्री स्वाहा स्वधा नमोऽस्तु ते। जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ सर्वमङ्गलमाङ्गले शिवे सर्वार्थसाधिके शरण्ये त्र्यम्बके गौरी नारायणी नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ जयन्ती मङ्गलकाली भद्रकाली कपालिनी दुर्गा क्षमा शिवधात्री स्वाहा स्वधा नमोऽस्तु ते। जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ सर्वमङ्गलमाङ्गल्ये शिवे सर्वार्थसाधिके शरण्ये त्र्यम्बके गौरी नारायणी नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ जयन्ती मङ्गलकाली भद्रकाली कपालिनी दुर्गा क्षमा शिवधात्री स्वाहा स्वधा नमोऽस्तु ते। जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते। या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः। ॐ जयन्ती मङ्गलकाली भद्रकाली
स्वाहा स्वधा नमोऽस्तु ते जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः ॐ सर्वमङ्गलमाङ्गले शिवे सर्वार्थसाधिके शरण्ये त्र्यम्बके गौरी नारायणी नमोऽस्तु ते या देवी सर्वभूतेषु शक्तिरूपेण संस्थिता नमस्तस्यै 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 नमो नमः ॐ जयन्ति मङ्गलकाली भद्रकाली कपालिनी दुर्गा क्षमा शिवधात्री स्वाहा स्वधा नमोऽस्तु ते जय त्वं देवी चामुण्डे जय भूतार्तिहारिणी जय सर्वगते देवी कालरात्रि नमोऽस्तु ते या Ranwa Talu Kalenda Ran Photo
පළඳින්නේ විශ්වයේ මාතාව ඔබයි අප සැම රැකගන්නේ දේශිකා කපා දෙක කාලතා ආතුර රැකගන්නේ දුහොඳු පස්සේ සංගවි තිබෙනා මොතු කැතලෙස මිනිස් දෙවිය ලැබ ගන්නට වේසෙක් මෙනුවට බන්ධන කපමින් අම්මා මේ දෙන ඔවදන සිතට අරන් රැක ගන්නු මැන දිරිය පුරා ඔබ ඉතින් අනතුරක් කිසිවක් ඔබට නොවන්නට අට අනුවක් රෝග කිසිත් ඔබට නොවන්නට භූමියේ තිබෙනා බන්ධන දොස් සැම අරගෙන අපන කපන දෙතිකා බලෙන් ඔබ සුවවන්නට රාගදේශ මෝහ ආදි සැම අකුසල දින දෙවන මේ දෙවිය පුරා දැඩි වේ දුක බුදු බණ පද පවසමින් කරවන මේ සොබ දේශිකා කපා පවසයි අම්මා බුදු බණනෙක බුදු බණ පද බලවත් විය කරවන්නට සොබ දේශිකා කපා පවසයි අම්මා බුදු බණනෙක අම්මා කපයි දේශිකා අද වින බන්ධන සිද කරවයි ආතුරයන් සැම එලි කර සතුටින ගතේ මෙන්ම සිතේ තිබෙන රෝගද දුරු කර නිසිමග පෙන්වා දේවී අරුත දෙසා අද දේශිකා කපයි අම්මා ආතුර දොස් දුරු කර පව් අතහැර තුන් තරණය මග කර ගන්නට දරුකොට මුනි බණ පද අම්මා පවසයි යද අනිකට දේශිකා කපයි බුදු බල සමගෙන සුරලෝකේ සුරතලෝ පිළිගත් තවටා ඔබ බුදු සසුනම රකින්න සියලු දෙවියෝ වැටම කර වඩින්න අම්මා දෙවලට සිත දෙන්නට අද සැමටෙනගේ දෝස නසන කාලේ අම්මා යස වටිනා විට අසුර සෙනග ගෙන දේවිය කරු දේශිකා කපන අම්මාගේ ගුණ කඳ මහසයරෝ ඔබට මුලිදු දෙසුතා මේ ගුණ දේවානට සතුරු භයන් කේති කාලක ඔබට නොවන්නට
කාලේ ගන්නට අම්මා තපන දේශිකා බලෙන් නිරෝගී වන්නට සැහැල්ලුනාද ගෙහෙන ගතිය පරිසේමාවයි ශරීරයෙන් බැහැලා යනවා දැනුණාද කොහේම හොරිදෙන තැනක් තියෙනවද පුතේ දැන් බය නැතුව දේවතාවුන් වහන්සේට ආරාධනා කරනවා. එහෙමද නේද? දේව ආරාධනා සත්‍ය පූජා විසත්තකන් සල්ලයි. දහත් මුදුන් දෙන්න පුතේ. සිත එක තැනක තියාගන්න පුතේ. ඒ ආකාර සීමාවේ සිත එක තැනක තියාගෙන ආරාධනා කරන්න. පැහැදිලිද? අර ආකාර මේ ආකාර දේවල් සිතන්න එපා. දේවතා ශක්තියට පමණක් ඒ ආකාරයට සිත දීලා ආරාධනා කරන්න පුතේ. සම්බන්ධ වෙලා කටයුතු කරන කාරණාවල් කරගන්න හොඳයි. කැමැතිද දරුවත් එක්ක සම්බන්ධ වැඩ කටයුතු කරන කාරණා කරගන්න. එයාකාර සීමාවයි පින්වන්ත ගමන් සීමාවක යන්න ඕනේ මාගෙන් අවසර ගන්නව දරු පරණ සීමාව. පැහැදිලිද දරුවෝ? එයාකාර සීමාවයි
දැනට ඒ ආකාර සීමාවේ හිර බඳින විසක් වෙලා සීමාව ලැබෙනවා පුතේ. අද පටන් ඒ ආකාර සීමාවයි දරුවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන කාරණාවන් කරගෙන යන්න ඕනේ පුතේ. පැහැදිලිද? ජය ශ්‍රී මහා බෝධි සීමා මායින් ඒ ආකාර සීමාවේ වන්දනාමාන කරගෙන පුතේ අෂ්ට පරික්කාර පූජාවන් ඒ ආකාරදී දරුවා ලඟවා පූජා කරවලා මේ දරුවන්ට පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා පුතේ. හොඳයි. ඒ ආකාර සීමාවයි මේ දරුවොත් එක්ක සම්බන්ධ වෙලා පින් අරගෙන පුණ්‍ය ශක්තියත් එක්ක මේ දරුවෝ පින වෙනුවෙන් කැප කරගෙන ඒ ආකාර සීමාවේ වැඩ කටයුතු කරන කාරණාවන් කරගෙන යන්න ඕන පුතේ. පැහැදිලිද? පින වෙනුවෙන් මේ දරුවන් ඒ ආකාරදී යොමු කරන්න ඕනේ. ඒ ආකාරයේදී යහපත් ආකාරයේ සිතුම් පෙතුම් දෙන්න ඕනේ. තේරුණාද? හොඳයි. ඒ ආකාර සීමාවේ මා ඒ ආකාර සීමාවයි අවසර සීමාවක් මට සීමාවක් යදනවා පුතේ. පැහැදිලිද? මේ ආකාර සීමාව ඒ ආකාරයේ පින් ඒවඩිකානික සත්‍යකින් නාමාශති සර්වාංග වරික සත්‍යකින් දොරපාණි සත්‍යකින් නාශතිකින් ආශිර්වාදම් පිරිත් මණ්ඩපං ආකාර සීමාවන් වල ආකාර සීමාවේ එන්ට දහනන් දරුවෝ. පැහැදිලිද? තෙරුවන් වන්දනා කරන්නා වූ ආකාර සීමාවේ දරුවට ආරූඪ සීමාවන් ඒ ආකාර සීමාවේ ගෙන එන්ට තහනම් පුතේ. පැහැදිලිද? මොකද දරුවා පින් කරන්න ඕනේ මේ දරුවන්ට පින් ගන්න නම් පුතේ. පැහැදිලිනේ? ඒ නිසා ඒ ආකාර සීමාවේ දරුවා පුණ්‍ය ශක්තියෙන් ඒ ආකාර දෙක රාශිය කරලා මේ සියලු ආකාර සීමාවන් වලට පුණ්‍ය ශක්තියෙන් කැප කරාවි දරුවෝ. පැහැදිලිද? ඒ ආකාර සීමාවේ දෙන්නා වූ පින් අරගෙන සීමාමායින් කරඳෙන්න ඕනේ. ඒ ආකාර සීමාවේ පහන් ආලෝක සීමාවන් ඒ ආකාරදී සකස් කරගෙන ඒ ආකාරයි කතරගම පුදුජින් සීමාවන් නින්ද කැප කරගෙන ඒ ආකාර සීමාව වන්දනාමාන කරන අවසර සීමාව දෙනකන් ඒ ආකාර සීමාවෙන් දරුවාට සීමාවෙන් ඒ ආකාරදී ඉන්න ඕනි පුතේ. පැහැදිලිද? යන යන තැන සීමාවේ ආරූඪෙන්ට තහනම් ඒ ආකාර සීමාවේ තෙරුවන් වන්දනාවේදී ආරූඪ සීමාවන් එන්ට තහනම් පිරිත් මණ්ඩප හේවිසි සද්ද පූජාවන් ආකාර සීමාවේ ආකාරදී ආරූඪ සීමාවට එන්න තහනම් පුතේ. පැහැදිලිද? මේ ආකාර සීමාවන් තහනම් කරන්නේ ඇයි කියලා දන්නව නේද? නැවත ඒ ආකාර සීමාවේ හිර වේවි. ඒ ආකාර සීමාවේ අරකා මේකා හිර කරાવી. ඒ තැනට නොවන තැනට මේ ආකාර සීමාවේ හරියාකාරව කතරගම් පුදුමින් සීමාවන් කැප කරලා ඒ ආකාරයේ දෂ්ට පරික්කාර පූජාවන් පූජා කළ අවසර සීමාව දෙනකන් ඒ ආකාර සීමාවේ කියන විදිහට වැඩ කටයුතු කරන කාරණා කරගන්න ඕනේ පුතේ. පැහැදිලිද? හොඳයි. ඒ ආකාර සීමාවේ දරුවත් එක්කන් එකතු වෙලා හරියාකාර වැඩ කටයුතු කරන කාරණා කරගන්නවා. හොඳයි. මේ දරුවන්ට ඒ ආකාර සීමාවේ මේ දරුවොත් එක්කන් ඒක රාශිය වෙලා වැඩ කටයුතු කරන කාරණා කරගන්න අවසර සීමාව ලැබෙනවා පුතේ. ඒ ආකාර සීමාවයි ජය ශ්‍රී මහා බෝධි සීමාවෙන් පසු මේ දරුවට සලපලන්දල ඒ ආකාර සීමාවයි පහන් ආලෝක සීමාවට අවසර සීමාව දෙනවා. එතකන් මේ දරුවත් එක්කන් එකතු වෙලා පුණ්‍ය ශක්තියින් කරගන්නව තැනට වැඩ කටයුතු කරන කාරණා කරගන්න ඕනේ පුතේ. කැමතිද? කැමති නම් දවස් මුදුන් දීලා සාධකයන් බලන්න දරුවෝ. මේ වැඩ කටයුතු වලට මේ යන පිළිවෙල සීමාවට පුණ්‍ය ශක්තියත් එක්කන් යන සීමාවට කැමති නම් දවස් මුදුන් දීලා සාධකයන් ජය ආශිර්වාදයි. නැවත මා කතා කරන්නේ ආකාර සීමාවේ සලපලන්දල දින එකයි පුතේ. හොඳයි. ඒ ආකාර සීමාවයි මේ දරුවගේ සීමාවෙන් ඉඳගෙන දරුවව ආරක්ෂා කරන්න දරුවගේ භූමි සීමාවේ දරුවන් ආරක්ෂා කරන්න යහපත දෙන්නගෙන පුණ්‍ය ශක්තියත් එක්කන් ගමන කරනවා. விளையாடும் கண்ணி கருமாரியே